job retention, employees retention, with special reference to teachers in urban area. urban area අර ගම්පහ දිස්ත්‍රික් ඒ ටිකක් දාන්න ඕනද මැඩම් එතකොට? මේ ටික දැම්මම කමන්නේ නැහැ. ඒතර මෙන්න මේ කෑල්ල හරියට ගන්න මේක අලයින් වෙන්න ඕනේ ටොපික් එකට. හා මැඩම්. හරිද? හා පැහැදිලිද? හරි. ඊට පස්සේ අර ටීචර්ස්ලගේ ප්‍රොබ්ලම්ස් ටිකක් දාන්න කිව්වේ. ඒ ටික. ඔව් ඒකට මං කිව්වේ දැන් මෙතන ලියන්න ඕනේ. To justify this problem, I have conducted the preliminary study with the teachers who are working in Gampaha district schools. කියලා දාලා ඊපස්සේ මේ ඒගොල්ලෝ කියපු ඒවා ඉන්වර්ටඩ් කමා ඇතුලේ මේක ඉටලික් කරලා දාන්න. හා මැඩම්. හා. හරි ඒක හරි. එතකොට මේකත් එක්ක දැන් එතකොට work life balance and employee retention. ඒ කියන්නේ teachers retention. teachers ලා ලියු කරනවාද එතකොට මේක හින්දා? ඕ මැඩම් කියන්නේ එක රීසන්ස් තියෙනවානේ ඒගොල්ලන්ට කියන්නේ එක ඉතින් ප්‍රශ්න තියෙනකොට සමහර වෙලාවට එහෙම ලීව් කරන වෙලාවල් තියෙනවා මැඩම්. ඒ කියන්නේ ඒක ලොකු ප්‍රොබ්ලම් එකක් වෙලා තියෙනවා. ඒකයි මම මේක ගැන මේ සර්ච් කරන්න හැදුවේ. ඒක ප්‍රොබ්ලම් එකක් වෙලා තියෙනවා නම් දැන් මේකේ ඇත්තටම ටීචර්ස් කට තියෙන ප්‍රොබ්ලම් එක කියන්නේ මේකේ වෙන්න ඕනේ රිටෙන්ෂන් එක තමයි ඉෂුව එක වෙලා තියෙන්න ඕනේ එහෙමනම්. දැන් ඔයාගේ මේක ක්වොන්ටිටේටිව් එකක් නේ. ක්වොන්ටිටේටිව් එකදී අපි ජස්ටිෆයි කරන්න ඕනේ මුලින්ම ඩිපෙන්ඩන්ට් වේරියබල් එක. work life balance on employee retention. එතකොට employee retention කියන variable එක තමයි අපි justify කරන්න ඕනේ. එතකොට දැන් teachers ලගේ retention එක අඩුද? එතකොට දැන් මෙතන කියවෙන්න ඕනේ එහෙනම් මේ teachers මට යන්න හිතනවා ඉස්කෝලෙන් මම අයින් වෙනවා අර ඒ වගේ මොනවා හරි තව මගේ යාළුවෝ අයින් වෙලා තියෙනවා මේ නිසා අන්න ඒ වගේ දැන් මේ ප්‍රොබ්ලම් නිසා මෙහෙම වෙලා තියෙනවා කියලා retention එකටයි දෙන්න ඕනේ. මැඩම්. දැන් ඔයාට ඉස්කෝලේ තියෙනවා නම් එහෙම ඩේටා ගන්න පුළුවන්කමක් තියෙනවා නේ. ස්කෝල් වල මේ රිටෙන්ෂන් එක අඩු වෙලා කියලා. මම නම් හිතන්නේ උනට ඒක මේ ලොකුවට තියෙනවා කියලා. ටීචර්ස්ලා එහෙම ජොබ් එකකින් අයින් වෙන්නේ නෑනේ අපේ ලංකාවේ නේද ටීචර්ස්ලා කියන එක ඉතින් ටීචර් කෙනෙකුට ඉතින් ඒක කම්පැරටිව්ලි ඒ ජොබ් එක පහසුයි කියන එකේ ඉන්නේ. එතකොට මැඩම් මේක කරන්න අමාරුයිද? එහෙම එකක් තියෙනවා. දැන් ඇත්තටම දැන් ලේඩි කෙනෙකුට ටීචින් කියන කම්පැරටිව්ලි හොඳයි.